රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බුදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් කාර්යයක් පවත්වන්න හොඳයි පිඩු සිට තුන් වතාවක් සාදු කියන්න. තෙරුවන් සරණයි. දන්ට වැඩමවා වදාළ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහෝපාද්‍යය දුරන්දර එම්බැක්කේ උත්තරානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ දන්ට වැඩමවා වදාළ වන්දනීය පූජනීය වූ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුවිජ්ජක දුරන්දර අපේ මයිලපිටියේ දිනසේන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ මහා සංඝරත්නයන් අවසරයි මේ විහාරස්ථානයේ දායක සභාව නියෝජනය කරන නිලධාරී මණ්ඩලයේ ප්‍රධාන සතර පේරුවේ දායකකාරකාදී වාසනාවන්ත සදහැවත් සුපින්වතුනි ඔබ හැම දෙනාම මේ අවස්ථාවේදී සෑදී පැහැදී සූදානම් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනය උගන්වන ශ්‍රේෂ්ඨ
පින්කම් අතරින් අටමහා පින්කම් අතරින් ආමිෂ පින්කම විදියට සඳහන් වෙන ආමිෂ පින්කම් අතරින් ශ්‍රේෂ්ඨතම පින්කම විදියට සඳහන් වෙන කඨින චීවර දානමය මහා පින්කම සිදු කර ගැනීමට මීට 3 මාසයකට පෙර ආතුව සදහැවත් දායක දායිකාවන් විහාරස්ථානට පැමිණලා සැලපුණු පොහෝ දවසේ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේටත් එවැගේම පාඨශාලාචාර්ය අපේ ජිනවංශ ස්වාමින් වහන්සේ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලාට ආරාධනාවක් කළා. ස්වාමීනි මේ වස්සාන කාලයේ අපේ විහාරස්ථානයේ වස්වසා වැඩවසඬ ඔබ වහන්සේලාට සිව්පස දාණයෙන් අප උපස්ථාන කිරීමට අපි පොරොන්දු වෙනවායි කියන මේ ඉල්ලීම සිදු කළායින් පසුව ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන මේ පුදබිමේ වස් විසීම ආරම්භ කළා. මේ දායක දායිකාවන්ගේ ආරාධනාවක් තිබුණත් නොතිබුණත් බුදුරජාණන් වහන්සේ උපසපන් භික්ෂුන් වහන්සේට අනුදැන වදාලා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුන් කියලා. මහණෙනි මේ වස්සාන ඍතුවේ වස්සාන කාලයේ වස් විසීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි කියන එක. ඒ බුද්ධ නියමයට අනුව විහාරාධිපති හාමුදුරුවොත් එවැගේම පාඨශාලාචාර්ය ශාස්ත්‍රාචාර්ය අපේ ජිනවංශ හාමුදුරුවෝ ඇතුළු පොඩි හාමුදුරන් වහන්සේලා පුරා තෙමසක් මේ පුදබිමේ වස්වසාගෙන වස්වසා වැඩ ඉඳ මහා පවාරණයෙන් වස නිම කළායින් පසුව දිනයක් නියම කරගත්තා. අපේ විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පින්කම අද දිනේදී සිදු කර ගැනීම සඳහා ඒ දායකත්වයේ ලබාගත් මේ ඉදිරිපස ඉන්න ශානායක හරිද බන්දා හරිනේ දිසානායක දසනායක නේ දසනායක මහත්මයේ මහත්මිය සහ පියාණන් ඇතුලේ පවුලේ ඥාති පිරිසක් සතර පෙරුවේ දායකකාරක ආදී පින්වතුන් බොහොම උනන්දුවෙන් ඕනෑකම් බොහොමත්ම කැපවීමකින් 2025 වසරේ කඨින චීවර දානමය මහා පින්කම සඳහා පෙළ ගැහුණා. එදා ඔබ ඇසලපුණු පොහෝ දවසේ ආරාධනා කිරීමෙන් අපේක්ෂා කළේ මේ මාහැඟි උතුම් ශාසනික පින්කම සිදු කරගන්න. ඒ තරමටම මේ පින්කම මහානීය පින්කමක්, බොහොම වටිනා පින්කමක්. අපිට විවිධ අරමුණු පෙරදරි කරගෙන තම තමන්ගේ නිවෙස් වලදී විහාරස්ථානයේදී පරිස්කාර පූජා කරමින් ගරු ලඝු භාණ්ඩ පූජා කරමින් නොයෙකුත් ආකාරයේ දම්පින්කම් කරගන්න කාටවත් බාධාවක් නැහැ. නමුත් කඨින චීවරයක් පූජා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ විහාරස්ථානයකදී එක් වතාවකට පමණයි. ඒ සඳහා උපසපන් භික්ෂුන් වහන්සේලා වස්වසවා ගන්නට ඕන. මේ දායක දායිකාවන් 3 මාසයක් මුල්ලේ භික්ෂුන් වහන්සේලා කෙරේ බොහොම දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පත්‍ය කියන මේ සිව්පස දාණයෙන් අප උපස්ථාන ආදී පවත්වලා මේ 3 මාසයක් මුල්ලේම නොයෙකුත් ආකාරයේ බෝධි පූජාවන් ධර්ම දේශනාවන් වෙනත් ආගමික පින්කම් රසක් සිදු කරගෙන ඔබ ඊ타ත්ම ගෞරවයෙන් සෑදී පැහැදී සූදානම් වුණේ අද දවසේදී මේ මාහැඟි පින්කම සිදු කරගන්න. ඉතින් කඨින චීවරයක් පූජා කිරීමේ ආනිසංස අපි හොඳින් දැනගෙන තියෙනවා. ඒ නිසා තමයි අපේ දායක දායිකාවන් පුදුම උනන්දුවකින් ඕනෑකමකින් මේ කටයුත්ත සඳහා පෙළ ගැහෙන්නේ සූදානම් වෙන්නේ. පටවිරි වෙන ජාතු කම්පතේ නැචලති මේරු රිවාති වායුනා වජරිමියන විජ්ජතේ ගණම් සමිද මතෝ කටිනන්ති උච්චති කියන බුද්ධ වචනයට අනුව කල්පනා කරනකොට
මහා පෘථුවිය කියන එක පින්වතුනි හෙළවෙනවා. කොළවන්නට පුළුවන්. සමහර විට අද ලෝකේ බොහෝ රටවල් වල බොහෝ ප්‍රදේශවල නොයෙකුත් භූමි කම්පාවන් සිද්ධ වෙනවා. ඒ වගේම මහා මේරු පර්වතයේ වුණත් හෙළවෙන්නට පුළුවන්. ඒ වගේම ඝන වූ වජ්‍ර පර්වතයේ වුණත් නවීන තාක්ෂණයේ උපයෝගී කරගෙන බිඳහෙලන්නට පුළුවන්. නමුත් පින්වතුනි කටින පින්කමක් කියලා කතා කරන්නේ ඒ විදිහට මොනම දෙයකින්වත් කොලවන්නට බැරි ගරු කුසල ධර්මයකටයි කටනේ කියලා කතා කරන්නේ. ඒ තරම් අසිරිමත් පින්කමක් ආනිසංස රාශියක් ලබාගත හැකි වටිනා උදාර ශාසනික පින්කමක්. ඉතින් මෙවැනි උදාර පින්කමක් සිදු කර ගැනීමෙන් සසර ජීවත් වන තාක් දුගතියක උපදින්නේ නැහැ. නරක තිරිසන් പ്രേත අසුර කෙනෙමි සතර පායෝත්පත්තියකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම චාතුම් මහා රාජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත කියන මේ සදිව්‍ය ලෝකවල උපත ලබා ගැනීමේ වාග්ය ඇති වෙනවා. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, නිවන් සම්පත්තිය කියන ත්‍රිවර්ග සම්පත්තියම සාදා ගන්නට පුළුවන්. එපමණක් නෙවෙයි සක්විති රජකම ලබා ගන්නට පුළුවන්. සක්‍ර දේවේන්ද්‍ර තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ප්‍රාදේශීය රාජ්‍යවල රාජාන්වල නායකත්වයට පත් වෙන්නට පුළුවන්. මිනිසුන් අතර ජනප්‍රියත්වයට පත් වෙලා ජනනායකයෙක් බවට පත්වීමේ වාග්ය ඇති කරගන්නට පුළුවන්. එපමණක් නෙවෙයි උපභෝග පරිභෝග කියන මේ සැප සම්පත් දිනු කරගෙන සසර ජීවත් වෙන තාක් වාසනාවන්ත මව් දෙමව්පියන් ලබා ගන්න ස්වාමි දුවරු දරුවන් ලබාගෙන කිසි කෙනෙකුට අතනොපා ජීවත් වීමේ වාග්ය උදා කරගත හැකි වටිනා ශාසනික පින්කමක් විදිහටයි කට්නේ චීවර මහා පින්කම හඳුන්වන්නේ. අර ධර්මයේ සඳහන් වෙනවා ගිරිරාජ සමං රාසීම් සංගේ දේති තිචීවරම් ඒකස්ස කටින දානස්ස කලන්නාගති සෝලසින් කියන බණපදයට අනුව අපිට පුළුවන්කම තියෙනවා නම් මිල මුදල තිබේ නම් තුන් සිවුරු තනිපට සිවුරු දෙපට සිවුරු සහ අඳනා සිවුරු සහිතව නොයෙකුත් විදේ පරිස්කාර අහස උසන මහා මේරු පර්වතයේ උසට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයට වඩා ඒකස්ස කටින දානස්ස කලන්නාගති සෝලසින් කියපු ආකාරයට එක් කට්නේ චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය මිල කරන්න බෑ. සොළොස් කලාවෙන් එක් කලාවක් තරම්වත් අර පින්කම් වල වටිනාකමක් නැහැ. ඊට වටිනාකමක් නැතුනේ පින් සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා වැඩි වටිනාකමක් මේ උදාර පින්කම තුල ඇතුළත් වෙනවයි කියන එක අවබෝධ කරගෙන තියෙන නිසා තමයි අපේ සදහැවත් දායක දායිකාවන් මේ සඳහා පුදුම විදිහේ කැපවීමකින් පුදුම විදිහේ උනන්දුවකින් ඕනෑකමින් කටයුතු කරන්නේ. තා විශේෂයෙන් තින්නාරන්දේනිය බෝධිරාජාරාම විහාරස්ථානය මේ ප්‍රදේශයේතම ආලෝකයක් ලබා දෙන අතිශයින්ම සම්භාවනාවට ලක්ුණු ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න පුදබිමක් කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. විහාරාධිපති අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුවිජ්ජක දුරන්දර නායක හාමුදුරුවෝ එවැගේම දෙවෙනි හාමුදුරුවෝ ඇතුළු කොට මේ පුදබිමේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා මේ දායකාවන් කෙරෙහි අනූපමේය කරුණාවකින් දයාවෙන් මෛත්‍රියෙන් ඔබ වෙනුවෙන් විය යුතු හැම යුතුයකමක්ම සපුරා ඉෂ්ට සිද්ධ කරමින් එවාගේම නොයෙකුත් විදිහේ ආගමික කටයුතු වල මේ පුදබිම කේන්ද්‍ර කරගෙන සිද්ධ කරමින් ලෝක ශාසනික සේවාවන් සිද්ධ කරන සංඝ පීතෘයන් වහන්සේලා මේ විදිහේ සංඝ පිරිසක් ඇසුරු කරගත්ත මේ දායක දායිකාවන් මෙවැනි වාසනාවන්ත පින්කම් සිද්ධ කරමින් ශාසනය වෙනුවෙන් කරන උදාර අනුග්‍රහයක් කියන කල්පනා කළ බොහොමත්ම සතුටටපත් වෙලා මේ වසරේ මේ පින්කම සඳහා දායකත්වය ලබා ගත්තේ පින්වතුන් සහ ඔබ හැම දිනාම මේ අවස්ථාවේදී මේ පින්කමට සම්බන්ධ වෙමින් කට්නේ චීවරයක් මහා සංඝරත්නයට පූජා කිරීමටත් වැඩම කළා වූ මහා සංඝරත්නයට අෂ්ට පරිස්කාර සෙසුපිටිකර සහිත භික්ෂා දානයක් පිරිනැමීම සඳහා තාමත්ම
උසස් විදියේ බලාපොරොත්තුවක් ඇතිව සිටින අවස්ථාව. එමනම් මේ හැම දෙනා තුළම අසීමිත ශ්‍රද්ධාවක් උපදවා ගත යුතු අවස්ථාව. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය්‍ය මච්ඡේර මලං සවේ සද්දෝති උච්චති කියන බණපදයට අනුව කල්පනා කරනකොට ඔබ හැම දෙනාම තුනුරුවන් විශ්වාස කරන එවාගේම සීලවන්තව ගුණවන්තව ඉඳමින් එවාගේම ධර්ම ශ්‍රවණය කිරීමට කැමැත්තක් දක්වමින් දාන ධර්මාදී පින්දහම් කරන අය තුල තමයි ශ්‍රද්ධාවක් ජනනය වෙන්නේ. එහෙමනම් මේ හැම දෙනා තුළම තෙරුවන් කෙලෙකු බලාපොරොත්තුවක් ඇති කරගෙන අසීමිත ශ්‍රද්ධාවක් පෙරදරි කරගෙනයි මේ මාහැඟි උදාර පින්කම සිද්ධ කර ගැනීම සඳහා සූදානම් වෙන්නේ. ඒසයි තාමත්ම ගෞරවයෙන් සම්පාදනය කරගත් මේ කටින චීවරය අෂ්ටහාරි පුද්ගල මහා සංඝරුවන විසේ සාංඝිකව පූජා කරමු. පූජා වේවා කියන අදහසින් යුක්තව හොඳයි මේ වාක්‍ය කියා පූජා කරන්නට හොඳයි. කවුරුත් වැඳගෙන කියන්න ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම පූජා කරන්න කියලා නායක සාදු කාර්යයක් හොඳයි මේ අවස්ථාවේදී සූදානම් කරගත්ත කඩන චීවරයේ මහා සංඝරත්නය උදෙසා සංඝ සතු කොට පූජා කරලා උදාර පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබුණා. මේ උදාර පූජාව සඳහා අපේ මහෝපාද්‍යය දුරන්දර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට විහාරස්ථානවල වැඩ ඉන අපේ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්න විශාල පිරිසක් අද මේ උතුම් කටයුත්ත සඳහා මේ විහාරස්ථානට වැඩම කර ඉන්නවා. ඒ වැඩම කළා වූ මහා සංඝරුවන්ට පූජා කිරීම සඳහා අෂ්ට පරිස්කාර සිසු පිරිකර එවාගෙන් ප්‍රණීත වූ භික්ෂා දානයක් තාම ගෞරවයෙන් සම්පාදනය කරගෙන තියෙනවා. ඒ සියලුම දාන වස්තුවත් පරිස්කාර ආදියත් කඩන ජීවිතය යටත් කොට ආර්ය පුද්ගල මහා සංඝරත්නය උදෙසා සංඝ සතු කොට පූජා කරනවා. පූජා වේවා මේන් ජනිතන උදාර වූ පුණ්‍ය ශක්තිය තම තමන් නමේ මිය පරලෝ ගියා වූ ආදරණීය මව්දෙමාපිය ආදී සියලුම ඥාතීන්ටත් විශේෂයෙන් මේ පුදබිමේ නිර්මාතෘවර අපවත් වේ වතාලා වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහලේකාධිකාරීව වැඩ සිට අපවත් වේ වදාළ කහවන්දල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අනුනායක දුරන්දර විලපිටියේ ඥානවංශාභිධාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරගණේ අපවත් වේ වදාලා වූ නායක ස්වාමීන් වහන්සේලාටත් එවාගේම සතර පේරුවේ මියගිය අපේ මව්දෙමව්පිය ආදී ඥාති හැම දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම භවගාමී ජීවිතේ සැපවත් කරගන්නට මේ පින් එකතු වේවා. සසර දුකින් මිදේවා. අමා මහ නිවනින් සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. 2025 වසරේ 44 වෙනි අවුරුද්දේදී පැවැත්වෙන මේ කටන චීවර දානමේ මහා පින්කමේ සුවිශේෂ දායකත්වයේ ලබාගත් මේ මහත්මිය සාය පියාණන් ප්‍රධාන පවුලේ සියලුම ඥාතීන්ටත් එවාගේම විහාරස්ථානයේ දායක සභාවේ නිලතල හොබවන නිලධාරී මණ්ඩලයේ ප්‍රධාන සතර පේරුවේ දායකකාරකාදී පින්වත් ඔබ හැම දෙනාමත් බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් සම්පාදනය කරගෙන ඇවිත් පූජා කරන්න දුන් අටපිරිකර සිසු පිරිකර ඇත භික්ෂා දාණයෙන් ලබාගත් උදාර පුණ්‍ය ක්‍රියාවේ ආශිර්වාදයෙන් තම තමන්ගේ ජීවිතයන් ආලෝකමත් වේවා. වාසනාවන්ත වේවා. රත්නත්‍රේ පිහිට ලැබේවා. උතුම් දලදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදයේ සැලසේවා. සෑම දිනාටම දුකක් පීඩාවක්
සූදානම් කරගත් දාන වස්තුව මහා සංඝරත්නයට පූජා කරනවා. පූජා වේවා කියන අදහසින් යුක්තව මේ වාක්‍ය කියා පූජා කරන්නට හොඳයි. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛු සංඝස්ස දේම. සාදු කියන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සූදානම් කරගත පුද පූජාවන් සහිත භික්ෂා දානේ ආර්ය පුද්ගල මහා සංඝරුවන විසේ පූජා කිරීමෙන් ලබාගත් උදාර පුණ්‍ය ක්‍රියාවන්ගේ බලේ ශක්තියෙන් තෙරුවන්ගේ පීඨෙන් දලදා සමිඳුන්ගේ පීඨ ආශිර්වාදයෙන් විජයශ්‍රී ජයශ්‍රීමා බෝ සමිඳුන්ගේ පීඨ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාටමත් එවාගේ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කොට විහාරස්ථානයේ මහා සංඝ රත්නයටත් මේ පින්කෙමේ ආශිර්වාදයෙන් දුකක් පීඩාවක් අතුරු ආන්තරාවක් ලෙඩක් දුකකින් තොරව සෑම දිනාටම වාසනාවන්තව ජීවත් වෙන්නට වාග්ය උදා වේවා. කරන කියන කටයුතු රැකියාවන් දියුණු තියුණු කරගෙන තව තවත් මෙවන් ශාසනික පින්කම් සිද්ධ කර ගන්නට රත්නත්‍රේ පිහිට ආශිර්වාදයේ සැලසේවා. සිදු කරගත් පින් වලින් හැදු වැඩු දයාබර මව් දෙමව්පියන්ටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් අපි හැම දිනාටත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ පින් හේතු වාසනා වේවා කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්නට හොඳයි. සබ්බේතියෝ විවාජ්‍යන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස් නිච්ඡං වද්දාපඨායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච් අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දෛතේරුවන් සරණයි.